මේ තියෙන්නේ අඟල් 2යි 3ක කොලයක්. මේ තියෙන්නේ අඟල් 3යි 6ක කොලයක්. මේ තියෙන්නේ අඟල් 6යි 9ක කොලයක්. මේ තියෙන්නේ අඟල් 8යි 12ක කොලයක්. මේ තියෙන්නේ අඟල් 15යි 13ක කොලයක්. මේ තියෙන්නේ අඟල් 17යි 15ක කොලයක්. අන්තිමට මේ තියෙන්නේ අඟල් 21යි 17ක කොලයක්. අද මම කරන්න යන්නේ මේ හැම කොලයකින්ම රොකට් එක ගානේ හදලා වැඩිම දුර යන රොකට් එක හොයන එක. අපි පළවෙනියටම රොකට් ටික හදාගෙන ඊට පස්සේ බලමු වැඩිම දුර යන රොකට් එක මොකක්ද කියලා. පළවෙනියටම හදන්න යන්නේ අඟල් 2යි 3 කොලේ රොකට් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේක හෙන පොඩි අඟල් 2යි 3 තේරෙනවා ඇතිනේ. එහෙනම් අපි බලමු මේකෙන් රොකට් එකක් හදලා ගොඩක් දුර යන රොකට් එක තමයි අද අපි බලන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් ඉන්න මොන ආවේද කියලා කියන්න බෑ. එහෙනම් අපි අඟල් 2යි 3 රොකට් එක හදලා ඉවරයි. ඉතින් මේක ගොඩක් පොඩි නිසා පට්ට අමාරු නා හදන්න. ඉතින් මේ තියෙන්නේ රොකට් එක. සුපිරි රොකට් එකනේ. එහෙනම් අපි යන් ඊළඟ රොකට් එකේ ඒ කියන්නේ අඟල් 3යි 6 හදලා බලමු. මේ තියෙන්නේ අඟල් 3යි 6. එහෙනම් මේ කොලෙන් තමයි අපි ඊළඟ රොකට් එක හදන්නේ. අපි මේ රොකට් එක හදලා බලමු. ඒ විදිහට තමයි මේ අඟල් 3යි 6 එකක් හදලා ඉවරනේ. අපි එහෙනම් ඊළඟ එකට යමු. ඊළඟට මේ තියෙන්නේ අඟල් 9යි 6. අපි එහෙනම් මේකෙන් හදලා බලමු සුපිරිම ස්පීඩ් රොකට් එක. හරි. එහෙනම් අපි ඒ රොකට් එක හදලා ඉවරයි. ඉතින් මේ රොකට් එක නම් ඔයගොල්ලෝගේ සමහරක් වෙලාවට නිකන් ස්කෝල් දියේම හදන රොකට් එක වගේ තමයි. මේ සයිස් එක තමයි. මේක අඟල් 9යි 6. එහෙනම් අපි යමු ඊළඟ රොකට් එකට. ඊළඟට තියෙන්නේ අඟල් 12යි 8. ඉතින් මේ කොලේ නම් මේ නිකන් CR කොලයක්. ඔයගොල්ලෝ පාවිච්චි කරන CR කොලයක් තමයි මේක. අඟල් 12යි 8 තමයි. දැන් අපි බලමු මේකෙන් මොන වගේ රොකට් එකක් එයිද කියලා. යමු වීඩියෝ එකට. එහෙනම් ඒ විදිහට මේ රොකට් එකක් හදුවා. ඉතින් මේක නම් සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ වැඩිපුරම හදන සයිස් එක තමයි රොකට් එක. ඔයගොල්ලෝ දැනන් ඉන්නේ නැන්නේ කලින් අඟල් ගාන. අඟල් ගානක් දැනගන්න අඟල් 12යි 18. ඉතින් මේක තමයි රොකට් එක. දැන් ඉතින් අපි හදපු රොකට් ටික මේ දිනනවා වංගාව. අපි බලමු ඊළඟ රොකට් එකකට ගිහින්. මේ තියෙන්නේ ඊළඟ රොකට් එක හදන ලොකුම ලොකු කොලේ. ඉතින් මේක මම චුට්ටක් ඔයගොල්ලෝ තමයි හදුවේ. මේක අඟල් 15යි 13ක් වෙනවා. එහෙනම් අපි මේ රොකට් එකත් හදලා බලමු. බලමු මේවට වඩා ලොකු වෙනවා කොහොමද? බලමු කොහොම වෙයිද කියලා. දැන් තේරෙනවා ඇති එන්න අපේ රොකට් ලොකු වෙගෙන එන්නේ. ඉතින් මේ තියෙන්නේ දැන් අපි හදපු රොකට් එක. මම හිතන්නේ මේක අඟල් 15යි 13. අපි එහෙනම් ඊළඟට යමු අපේ ඊළඟ එක හදන්න. ඒ කියන්නේ අඟල් මම මතක නැහැ. අපි බලමු අඟල් කීයද කියලා. අඟල් 17යි 21. අපි දැන් හදමු අඟල් 17යි 21 මහා රොකට් එක. තව එකක් තියෙනවා ඔහොමම ඉන්නේ. අපි හදලා ඉවර කරේ අඟල් 15යි 13 රොකට් එක. අපි දැන් ඊළඟට හදමු අඟල් 15යි 17. ඉතින් කැලෙන්ඩර් ගෝලයක් තමයි මම ඒකට නම් ගත්තේ. අපි බලමු කොහොම රොකට් එකක් වෙයිද කියලා. අපි යමු එහෙනම් ඒ රොකට් එකත් හදන්න. දැන් අපි යන් අපේ අවසාන රොකට් එකට අඟල් 17යි 21. නෑ ඒ විදියට අපි අද හදපු ඔක්කොම රොකට් ඉවර වුණා. ඒ තාම වීඩියෝ එක ඉවර නෑ. කොහොමම ඉන්න
අපි බලමු මේ රොකට් වලින් වැඩිම වේගයක් යන්නේ මොකක්ද කියලා. කියන්නේ වැඩිම දුරක් යන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි දැන් යමු රොකට්. ඊට කලින් මම ඔයගොල්ලන්ට පෙන්නලා ඉන්නම් අපේ අද පළවෙනි රොකට් එකේ ඉඳලා අන්තිමට හදපු මෙන්න මේ ලොකු රොකට් එක වෙනකන් රොකට් ටික. අපි පළවෙනියට මේවල බලමු අපේ සෙන්ටිමීටර් 2.3 රොකට් එක. අඟුල් එක දැක්කා. අපි දැන් යමු ඊළඟ රොකට් එක. කියන්නේ අඟල් 3.6. යවපු රොකට් දෙකම එක ළඟ තිබ්බේ. මන්න හිතුවේ නෑ හැම එකක් වෙයි කියලා. අපි එහෙනම් ඊළඟ රොකට් එකත් යවලා බලමු. මේ තියෙන්නේ ඊළඟ රොකට් එක. මේ ඊළඟ එක. මේ තියෙන්නේ අන්තිමයට කලින් එක. නැති කලින් යවපු ඔක්කොම රොකට් වලට මොකද උනේ කියලා අපි එහෙනම් දැන් අන්තිම රොකට් එක යවලා බලමු. ඔන්න එහෙනම් දැන් මම කරන්න යන්නේ මේ රොකට් ඔක්කොම එකට තියලා මොන වගේ දෙයක් වෙයිද කියලා බලන්න. බලමු මොකක් වෙයිද කියලා. ඉතින් ඔන්න අද ගෙනාවු අපි මේ එක්ස්පෙරිමන්ට් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් තවත් දවසක මේ වගේ සුපිරි එක්ස්පෙරිමන්ට් එකකින් හම්බෙමු. මේකට අනිවාර්යෙන් ලයික් 100ක් වැටුනොත් මේ වගේම එක්ස්පෙරිමන්ට් එකක් මම ආයෙමත් කියනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම අලුතෙන් නම් මගේ channel එක දැන්ම subscribe කරන්න, short පැත්තක් බලන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. මම චනුවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා ඉන්න. bell icon එක click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් bye, subscribe.